කොහොමද ඔයාලට? මම ඉතින් අදත් මෝර්නින් ඩියුටි එකක් කරලා දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම ගෙදර ඇවිල්ලා අපේ බබත් එක්ක සෙල්ලම් කරන්න වෙලාව තමයි මේ. ඉතින් එයාට මිදුලට යන්න ඕන නිසා මම මිදුලෙන් තිබ්බා. දැන් ඉතින් එයාව ගන්න විදිහක් නෑ. එයා බිම වාඩි වුණා. එයා වැලි යනන්න හරිම ආසයි. ඒ වගේම තමයි වතුරෙන් තිබ්බමත් ආයෙ ගන්න හරිම අමාරුයි. ඉතින් නිතරම කරන්න හම්බෙන දෙයක් නෙමෙයිනේ මේ වගේ දේවල් කරන්න තමයි වැඩිපුර කැමති. ඉතින් මේ වගේ වෙලාවට ඒ දේවල් වළක්වන්නේ නැතුව එයාලට ඒව කරන්න දෙන්න ඕනි. එයාලගේ මොලේ වර්ධනයටත් ඒක ගොඩක් උදව් වෙනවා. ඒ වගේම තමයි අපි ඒව කරන්න දෙන්නේ නැත්නම් එපා කියනවා නම් එයාලගේ පෞරුෂත්ව වර්ධනයට ඒක බලපෑමක් වෙන්න පුළුවන්. ඉතින් එයාට සෙල්ලම් කරන්නත් ඉඩ දීලා ඊට පස්සේ එයාව සෝදලා ලෑස්ති කරගත්තා. අපිට මේ ළඟ කඩේට යන්න තියෙනවා. ඉතින් මම හිතුවා බබාවත් අරන් ගියා නම් හොඳයි කියලා. මොකද එයා එක දිගටම ගෙදරටම වෙලා ඉන්න කැමති නැහැ. කොහේ හරි යන්න තමයි කැමති. ඉතින් ළඟ කඩේට යනවා කියලා ගියාට ඒකේ කාඩ් පේමන්ට් තිබ්බේ නැති නිසා අපිට ආයේ කීල්ස් එකටම යන්න වුණා. මොකද මම කාඩ් පේමන්ට් කරන්න බලාගෙන ගියේ. ඉතින් ටිකක් දුර වුණත් අපි පයින්ම ගියා. මොකද සිදු බෝලේට වටපිට බල වාහන දිහාම බල යන්නත් පුළුවන්. මම ගොඩක් කාලෙකින් තමයි යාව මෙහෙම අරගෙන ආවේ. ඊට වඩා ගොඩක් ෂූටි කාලේ නම් අරන් ඇවිල්ලා තියෙනවා. එතකොට යාට එහෙම තේරෙන්නේ නැහැ. එයා බිමින් තිබ්බොත් නම් දැන් බේරෙන්න වෙන්නේ නැහැ. මේ රැක්වල තියෙන හැම දෙයක්ම අදින්න පටන් ගන්නවා. ඒ හින්දා මේ විදිහට තියාගෙන අපි ඉතින් ගන්න තියෙන බඩු ටිකක් ගන්නම් කියලා තමයි බැලුවේ. ඉතින් මම ගන්න බඩුව අපේ සුදු බෝලටත් ඕන. එක තැන නැවතිලා ඉන්න ටිකක්වත් කැමති නෑ. ඔය මට කියන්නේ දැන් යන් කියලා. ඉතින් අපි සුදු බෝලේට බොන්න පොඩි ඩ්‍රින්ක් එකක් අරන් දුන්නා. එයාට ඉතින් මේව බොන්න ලොකුවට තේරෙන්නේ නැහැ. ඔන්න දැක්කම කරගත්ත දේ බීම එකත් හදාගත්තා. ඉතින් මේකත් පිටාලා ඉතින් අපි බඩු ටිකක් අරගෙන ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් බඩු අරන් එළියට එනකොට හිතුවට වඩා කලවර වැටිලා තිබුණා. ඉතින් බබා වයි ගත්ත බඩු ටිකයි අරගෙන පයින් යන්න අමාරු නිසා අපි පික්නික් එකක් දාගත්තා. දැන් ඉතින් අපි මේ මෙතන වෙලා ඉන්නේ පික්නික් එක වෙනකන්.
එතනින් නම් අපේ ගෙදරට ලොකු දුරක් නම් නැහැ. රුපියල් 100 ගාණක් වගේ තමයි යටින් පිට්නියට යද්දි. ඔන්න ඉතින් එහෙනම් අපි අදට ගිහින් එන්න. ආයෙම දවසකින් හමු වෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.